ආයුබෝවන් මේ තියෙන්නේ බස් ස්ටෑන්ඩ් එකක් නෙමෙයි අපේ RC shop එකේ ටේබල් එක. ඉතින් බලන්න ලස්සනට බස් ටික පාක් කරලා තියෙනවා. මේවා හෑන්ඩ්මේඩ් බස්. අපි කලින් එක එක බස් පෙන්නුවට බස් විකුණන්න තිබ්බේ නැහැ අපි ගා. ගොඩක් කටට බස් ඕනුනා ඒත් බස් දෙන්න තිබ්බේ නැහැ. ඔන්න දැන් තියෙනවා බස් විකුණන්න. මේවා කොහෙන්වත් ගෙන්නනේවා නෙමෙයි. මේවා ලංකාවේ හදන ඒවා. රියල් බඩු ආයි රියල් වැඩෝ හදන්න ඉතින් දන්නවනේ ලංකාවේ. ඉතින් මේවා විකුණන්න තියෙනවා බලන්න ඒ විදියටම තියෙනවා බස් එක ගහලා. ඒ කියන්නේ පාරේ දුවන බස් ඒ විදියටම තියෙනවා. දැන් මුලින් ඉඳලා බැලුවොත් මෙන්න මේක ඉස්සෙල්ලම බලන්න. මේක full modified full sticker බස් එකක්. ඒ අදාළ විදියටම ඇත්ත එකේ විදියටම බලන්න ඔය details headlight ඔක්කොම පත්තු වෙනවා. මේවා සෙන්ටිමීටර් 32ක් 3ක් සෙන්ටිමීටර් 33ක් විතර දිගයි සෙන්ටිමීටර් 8ක් විතර පරලයි. ඕක තමයි සයිස් එක. ඔන්න බලන්න මේ රෝද කැරකෙනවා. මේ රෝද මෙහෙම කැරකෙනවා. රිමෝට් කන්ට්‍රෝල් නෙමෙයි රිමෝට් එකෙන් පදිනව නෙමෙයි. මේ රෝද අපිට මෙහෙම කපන්න මෙහෙම හරවන්න පුළුවන්. ඒ වගේ ඇතුළ බලන්න ඔන්න ඔය දොර ගාවෙන් ඇවිල්ලා ඇතුළේ සීට්ස් ඔක්කොම තියෙනවා. ඒ කියන්නේ ඒ ගියර් බොක්ස් එකේ එතකොට ඩ්‍රයිවිං සීට් එකේ ඩෑෂ්බෝඩ් අනම්මනම් තියෙන්න ඕන හැමදේම තියෙනවා. ඒ වගේම අර හුඩ් ලයිට් මොඩිෆයිඩ් ලයිට් කලර්ස් චේන්ජ් වෙන ලයිට් තියෙනවා. පිටිපස්ස බලන්න පිටිපස්සේ මේක නම් ස්පෝයිලර් එකකුත් ගහලා තියෙනවා ඉනිමග තියෙනවා. මේ ලයිට් උනත් අර මොඩිෆයිඩ් බස් වල දාන්නේ අන්නේ ලයිට් එක දාලා තියෙන්නේ. ඉතින් ඒක එකක්. මේක ඒ වගේම තව වෙන විදියකට ස්ටික කරපු ඒ වගේම එකක්. මේවයි තියෙන මොඩිෆිකේෂන් බස් වල නම් අපිට මේකේ පෙන් එකක් ගහලා සින්දු අහන්නත් පුළුවන්. පෙන් ගහන්නත් පුළුවන් මේ මොඩිෆයිඩ් බස් වලට. ඊට පස්සේ ආයි තියෙනවා මේකත් ෆුල් ස්ටිකර් කරපු මොනෝම බලාගෙන ඉන්න ෆුල් ස්ටිකර් කරපු මොඩිෆයි කරපු සුපිරි බස් එකක්. ඒකත් පාරේ ඔය දකින්න තියෙන බස්. ඉතින් ඕක තියෙනවා. ඊට පස්සේ අපි මේකත් තියලා අපි ඊළඟට බලමු මෙන්න මේක ආයි ඔරිජිනල් තත්ත්වයේ තියෙන භාණ්ඩයක්. ඔරිජිනල් භාණ්ඩයක්. ඔරිජිනල් භාණ්ඩයක් ඉතින් කොහෙ තිබ්බත් කැපිලා පේනවා බලන්න උඩ කහ පාට ලයිට් ඔරිජිනල් එන විදියටම හෙඩ් ලයිට් අනම්මනම් ඒ ටික ඔක්කොම එහෙම තියෙනවා. ඒකෙත් බලන්න බන්ද පිටිපස්සේ දැන් ඔක බලන්න මේ රිම් කප් උනත් ඒ ඔරිජිනල් විදියටම තියෙනවා. ඒ ඔරිජිනල් භාණ්ඩයක්. ඊට පස්සේ අපි ඒකත් පාක් කරමු මෙහෙම. ඊට පස්සේ තියෙනවා මෙන්න මේක. මේකේ ගිහිල්ලා තියෙන කට්ටිය කමෙන්ට් එකක් දාන්න. ගිහිල්ලා තියෙනවා නම් ඕක පාරේ දකින්න තියෙන භාණ්ඩේ නිල් පාට බස් එක. පිටිපස්සේ ලයිට් එක පොඩ්ඩක් එකේ මොඩිෆිකේෂන් විදිහට පොඩ්ඩක් කලර්ස් චේන්ජ් වෙන්න දාලා තියෙනවා. පොඩි ලස්සනක් දෙන්න එපා බන්ධනාගාර බස් එකට. ඉතින් මේ හුඩ් ලයිට් දෙකක් ඒකත් කලර්ස් චේන්ජ් වෙන්න දාලා තියෙනවා. ඉතින් ඒක ඒ බස් එක. ඊට පස්සේ ඒකත් අපි මෙතනින් පාක් කරලා බලන්න ළඟට මේක ලංගම බස් එක. මෙන්න ආණ්ඩුවේ බස් එක. ඔකත් බලාගෙන යන්න මෙන්න මේ බඳ කොහොමද කියලා. ඒ තියෙන්න ඕන දිගපළල ඇත්ත එකේ විදියට මේ ස්කේල් එක දශමයට මේ විදියටම තියෙනවා. ලයිසන්ස් ප්‍රොඩක්ට් එකක් වගේ තමයි. ඉතින් ලංකාවේ වැඩක් හදන්න මේවා.